ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුද්ගලයෙක්ට ඉහළ කම්පන සංඛ්‍යාතයක් ඇති කරගෙන. නැත්නම් මේ தත්ත්වය පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා නම් ලැබෙන ඵල ප්‍රයෝජන වාසි මොනවද කියන එක. මේ දිගු කාලීන වශයෙන් අත්විඳින්න පුළුවන් ප්‍රතිලාභ මොනවද කියලා බැලුවොත් එහෙම ඔබ අනිවාර්යයෙන්ම මේ தත්ත්වය පවත්වාගෙන යන්න ගොඩක් උත්සාහ කරා. ඔබට තියෙන ප්‍රශ්නෙත් මේ තියෙන ගැටලු ටික නැත්තම් මේ පවත්වාගෙන යන්න පුළුවන් සාධක ප්‍රතිලාභ ටික ඔබට ලං කරගන්න බැරි වෙන එක. ඒකට හේතුව තමයි මේ தත්ත්වය ඔබ තුල අඩු එක. ඒ කියන්නේ ඉහළ කම්පන සංඛ්‍යාතයක් නොමැතිකම. ඔබට මේක ලං කරගන්න අවශ්‍ය කාරණාවන් මොනවද කියන එක අපි ඊළඟ වීඩියෝෙන් කතා කරනවා. අතුරු මේ தත්ත්වය පවත්ව ගත්තාම ඔබට තියෙන මොනවද කියන එක මම අද කතා කරනවා. ඒක නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ ජීවිතේ කේන්ද්‍ර කරගත්ත අත්දැකීමක් විදිහට මේ தත්ත්වය තුළ චිත්ත වේගීය වශයෙන් මානසික නැත්නම් ප්‍රායෝගික ජීවිතේ අධ්‍යාත්මික වශයෙන් මේවා කෙටිකාලීන මනෝභාවයන් වැඩි දියුණු කිරීම විතරක් නෙමෙයි. දැන් මම මේ කතා කරන කාරණාවන් කෙටි කාලයකට ටික දවසකට විතරක් ඔබට ලැබෙන දෙයක් නෙමෙයි. අවුරුදු ගාණක් පුරාම සංකීර්ණ බලපෑම් ඇති කිරීම දක්වා ගමන් කරන ප්‍රබල කාරණා. ඒ தත්ත්වය තමයි ඔබට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඍෂිවරු අධ්‍යාත්මික වශයෙන් ඉහළට ගමන් කරන පුද්ගලයන් පවා මේ කම්පන සංඛ්‍යාතයන් ඉහළ නංවා ගැනීම හරහා තමයි මුලින් ගමන ආරම්භ කරන්නේ. ඔබට ඔබගේ ජීවිතයේ මානසික සෞඛ්‍යය සඳහා කොතෙක් දුරට මේක ප්‍රායෝගිකව යොදවන්න පුළුවන්ද? ඔබට එහා සමානව ඔබට ඒක ප්‍රතිලාභ අවුරුදු ගාණක් ආයෝජනය කරගත්තා වගේ වැඩක් තමයි මේ සිද්ධ වෙන්නේ. එහෙනම් එක වැදගත් කාරණාවක් වෙන්නේ දිගු කාලීන චිත්ත වේගයේ ස්ථාවරත්වයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. කාලයත් එක්ක චිත්ත වේගයේ වශයෙන් ඇතිවන වෙනස්කම්, අවපීඩන තත්ත්වයන් මේවා හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි දවස ගානේ එන එක එක ප්‍රශ්න. එක විදිහේ ප්‍රශ්න. අද එන එක විදිහේ ප්‍රශ්නයක් නෙවෙයි ඊළඟ දවසේ. ඊළඟ දවසේ එන ප්‍රශ්නයක් නෙවෙයි ඊට වඩා හාත්පසින් තවත් දෙයකට අපි මුහුණ දෙන්න වෙන්නේ. එතකොට මේ නිදන්ගත කාංසාව සමහරලාට ඊර්ෂ්‍යාමය තත්ත්වයන්, බය අමනාපකම් ඔබ නිරන්තරයෙන්ම මේ ප්‍රතිචාර දක්වන මේ දේවල් වෙනුවට දැන් මේ දේවල් වල අනිවාර්යෙන් අපේ ජීවිතේ ප්‍රතිචාර දක්වන්න ඕනේනේ. ඒව අවස්ථාවන් අපි ගොඩනගා ගන්න හිතාමතා ගොඩනගා ගත්තේ නැති වුණත් මේවට මුහුණ දෙන්න අවශ්‍යයි. ඒතර මේ ක්‍රමවේදය ඔබ වෙනස් කරනවා. ඔබ සාමාන්‍ය තත්ත්වයක් මත ඉඳගෙන අවුල් සහගත විදියට ප්‍රතිචාර දක්වනවට වඩා ඔබ හොඳ අභ්‍යන්තරික සාමයක් කියන්නේ ඔබගේ ඇතුලෙන් ඔබ කඩන් වැටලා නැතුව ඔබ ඇතුලෙන් විදවන්නේ නැතුව ඔබට හොඳ නිදහස් සාමයක් සුවපහසු බවක් ප්‍රීතියක් අත්විඳින කෙනෙක් බවට පත් වෙන්න හැකියාවක් තියෙනවා. අනෙක් කාරණාව තමයි ශක්තිමත් මානසික සෞඛ්‍යයත් එක්කම මේ ඔරොත්තු දීමේ හැකියාව ඔබ ලබා ගන්නවා. හෘදයාබාධයක් ඇතිවීම පවා ඔබට නැති කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් පවා ඔබ ගොඩක් වෙලාවට වෙනස් තත්ත්වයක වැළකෙන්න තරම් ලොකු ශක්තියක් ලැබෙනවා. අසාර්ථකත්වය ආත්මය ඒ වගේ දේවල් වලින් ඉක්මනින් ඔබට වෙනස් වෙන්න සුවයක් ලබන්න. එහෙම නැත්නම් ඒ දැවෙන එක, ඒ දේවල් වලින් දැවෙන එක, චිත්ත වේගය වශයෙන් දැඩි වෙහෙසටපත් වෙන එක, මානසික වශයෙන් පීඩාවටපත් වෙන එක, සෑහෙන ප්‍රමාණයකටම අඩු කරලා දාලා මානසික නම්‍යශීලීභාවයේ ජීවිතයේ ප්‍රතිඵලයක් විදියට ඔබට අඳුරු කාලවලදීත් ඔබ හිර වෙන්නේ නැතුව නැත්නම් මේ කළුවර කුටියක ඉන්නවා වගේ ඔබට නිකන් අඳුර ඇතුපත ගන්න නැතුව ඉර එළියක් වගේ ආලෝකයක් නැත්නම් පහන් එළියක් වගේ අඳුරේදී පහන් එළියක් කියන්නේ ලොකු එළියක්. අන්න ඒ වගේ ඔබට දැනෙන්න සැලසෙනවා. මේ කාරණාව ඔබ තුල ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉහළ ශක්තිය, ඉහළ කම්පන සංඛ්‍යාතය ඔබ තුල ගොඩනගා ගැනීම නිසා මේ වාසි නිතතින්ම ඔබට ප්‍රයෝජනවත් අත්විඳින්න පුළුවන් කාරණා බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි අධික ආතතිය නිසා ශරීරය විනාශ කරලා දානවා. අධික ආතතිය ඉස්සෙල්ලා හිතට දැනුනහම කාලයක් ගියාම ශරීරය තමයි විනාශ වෙන්න පටන් ගන්න ඊළඟට. සංසුන්කම ඒක ශක්තිමත් කරනවා. ඒක නිසා ඔබ දීර්ඝ කාලීන පීඩාවකට පත් වෙලා ඉන්නව නම් ඒක නින්දේ චක්‍ර මේවා ශක්තිමත් කරන එකද නැත්නම් දුර්වල කරන එකද ප්‍රතිශක්ති කරන පද්ධතියට බලපෑම් කරන එකද ආතතිය ආශ්‍රිත රෝග වැඩිවීමද මේ අවදානම් තත්ත්වයන් අඩු කරන එකද නැත්නම් වයසට යන එක අඩු කරන එකද වැඩි කරන එකද මේ ශක්තිය බලපාන. ඒ නිසා ඔබට මේ ශක්තිය වැඩි කරගත්තොත් මේ ප්‍රශ්න වලින් ඔබ ඉහළට
ප්‍රශ්න පල්ලෙහාට දාලා ඔබ ඉහළට යනවා. සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය කායික මානසික සෞඛ්‍ය පවත්ව ගන්න ලොකු උදව්වක් ලොකු තල්ලුවක් ලබනවා. හෘද රෝග නැහැ. නිින්ද ප්‍රශ්න නැහැ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ආතතිය නැහැ. වයසට යන්නේ නැහැ. ඉතින් ওই ප්‍රශ්න ටික ගොඩාක් මග හැරගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. තවත් වැදගත් කාරණාවක් වෙන්නේ උසස් තත්වයක සම්බන්ධතා. ඔබ චිත්ත වේග වශයෙන් පරිණත හවුල්කරුවන් මිතුරන් ආකර්ෂණය කරගන්න. මේ කාරණාව හේතුවක් වෙනවා. අඩු හැසිරීම් රටාවන් තියෙන විෂ සහිත බැඳීම් තියෙන අනවශ්‍ය විදියට ඔබව තලා පෙලා පීඩාවට පත් කරන අවංක භාවයක් නැති අන්‍යෝන්‍ය වර්ධනයේ විතරක් ජීවිතේ බලා ගන්න බලාත්මක කරගන්න බලාපොරොත්තු වෙන අය ඔබගෙන් ඈත් කරලා දානවා. ඒ නිසා ඔබ සම්බන්ධතා ඔබේ ශක්තිය සම්බන්ධතා තුළ ඔබගේ ශක්තිය ෂෙයා කරගන්නව වෙනුවට නැවත පුරවන්න අවශ්‍ය වෙන වටපිටාවක් මේ හරහා සකස් කර දෙනවා. ඒක නිසා ඔබේ ජීවිතයේ ඔබට පීඩාවට පත් කරන නිරන්තරයෙන්ම සූරාගෙන කන, ඔබ අනවශ්‍ය විදිහට පාවිච්චි කරන, ඔබට ගෞරවයක් නොදක්වන, ඔබට මානසික පීඩාවන් දෙන, හැමතිස්සෙම කෙනෙහිලිකම් කරන මේ පුද්ගලිකව ඔබගේ මේ සම්බන්ධතා තුලින් ඈඩ් කරන්න යම් කිසි ආකාරයක හේතුවක් කාරණාවක් යෙදිලා හරි මේ දේවල් සිද්ධ වෙයි. කියන අනවශ්‍යයි ඔබගෙන් ඈඩ් කරා ඔබගේ ශක්තිය ශක්තිමත් මට්ටමක පවත්වා ගන්නකොට. ඊළඟ කාරණාව තමයි හොඳ වෘත්තීය ජීවිතයක්, මූල්‍ය ස්ථාවරත්වයක්, පීඩනයක් යටතේ වැඩ කරන්න වඩා හොඳ චිත්ත වේගයේ නියාමනයක් එක්ක බයක් සැකයක් නැතුව හොඳ තීරණ ගැනීමේ ජීව ශක්තිය ජවය ඔබට ශක්තිමත් පදනමක් ඇතුව වැඩ කරන බව දැනවන්න. මේ ඔක්කොම අවධානයකින් හොඳ අවධානයකින් වැඩ කරන්න ජීවිතය ගත කරන්න පුළුවන් කියන විශ්වාසය ආත්ම විශ්වාසය ආත්ම අවබෝධයකින් ජීවිතය ගත කරන්න පුළුවන් තිරසාර සාර්ථකත්වයක් ගොඩනගන්න අවශ්‍ය දේවල් ඔබට ලං කරලා දෙනවා. ඔබට තියෙන ඔබ තුළ ගොඩනැගිලා වගේ ඔබට දැනෙන්න පටන් ගන්න යම් කිසි කාලයකදී කියන කලින්ත නොතිබුණ ශක්තිය ඔබ තුළ දැන් තියෙනවා කියලා දැනෙනවා. ඒක තීරණ ගැනීමේදී වෙන්න පුළුවන්. වෘත්තීයමය වශයෙන් වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික වශයෙන් වෙන්න පුළුවන්, මූල්‍යමය වශයෙන් වෙන්න පුළුවන්, අලුතෙන් ගොඩනගා ගන්න කාරණාවන් වලදී වෙන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය ඔබ තුළ දැනෙන්න පටන් ගන්නවා. තවත් කාරණාවක් වෙන්නේ පැහැදිලි ජීවන මඟ පෙන්වීමක්. වගේම අරමුණක් ඔබට පෙන්ලා දෙනවා. ඔබ වැරදි ලෙස සකස් කරගත සමහර මාර්ගයන් වේගයෙන් හඳුනා ගන්න හැකියාවක් ඔබට ලැබෙනවා. මිනිස්සු ආශ්‍රය කරනවා නම් ඒ මිනිස්සු කොච්චර ළඟින් හිටියත් ඒ මිනිස්සු ළඟින් ඉඳගෙන මේ කරන්නේ කුහකකම මේ කරන්නේ ඔබව වටේ ගෙනියන එක මේ කරන්නේ ඔබව රවට්ටන එක එතකොට ඒ දේවල් පවා දැනෙන්න පටන් ගන්න. ඒතර අපි කියන මනසේ දැනගෙන ගුණාසේ ඉන්නවා කියලා. ඒතකොට දැනගෙන ඔබ උදව්පදව කරලා තියෙනවා. හැබැයි අනිත් කෙනා කරන්නේ කුහකකම. අනිත් කෙනා කරන්නේ තමන්ගේ වැඩේ හොරාට කරගෙන අනිත් අයට කරනවා වගේ උදව් පෙන්නන එක. තමන්ගේ වැඩේ කරගන්නේ අනිත් අයට උදව් කරනවා වගේ එහෙම මිනිස්සු ඉන්නවා. ඒතර මේ දේවල් තේරුම් අරගෙන ඔබට වැඩ කටයුතු කරන්න පුළුවන්. අභ්‍යන්තර මඟ පෙන්වීම වැඩි වශයෙන් විශ්වාස කරලා ඔබගේ ආත්මයෙන් මේ දේවල් ගොඩනැගිලා ඔබට අඩු කාලයක් නාස්ති කරලා ජීවිතේ ප්‍රතිඵලදායක ලෙස වැඩ කරන්න හැකියාවක් ලැබෙනවා. අනවශ්‍ය දේවල් වලට හිත හිතා දුක් වී කාලය නාස්ති කරන්න. එතකොට ඔබේ ජීවිතේ අහම්බයක් නෙවෙයි හිතාමතා දැනෙනවා. මේක ඔබ යමක් කරන්න ඕනේ යම් කිසි සේවයක් කරන්න ඕනේ කැප කරලා දේවල් කරන්න තියෙනවා. ලෝකෙට රටට මිනිස්සුන්ට සේවයක් කරන්න ආපු කෙනෙක් කියලා ඔබගේ කාර්යභාරය ඔබට යම්කිසි අවස්ථාවකදී තේරුම් ගන්නවා. යම්කිසි කාලයක් යනකොට මේ දේ තේරුම් ගන්න. එතකොට ඔබට ඔබව හොයා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඊළඟට වැදගත් වෙන තවත් කාරණාවක් ඉන්නේ ශක්තිමත් සීමාවන් සහ ආත්ම ගෞරවය කියන එක. ඔබ වර්ධකාරීත්වයෙන් තොරව සමහර දේවල් එපා කියන වෙන්න පුළුවන්. සමහරලාට ඔබ අධික ලෙස දේවල් කරන කටයුතු වල වෙන්න පුළුවන්. ඔබ මිනිස්සුන්ව සතුටු කරන එක නවත්තලා ඉවර වෙලා ඔබේ සාමය ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. ඒ කියන්නේ අපි සමහර වෙලාවට නෑදෑයෝ පවුලේ પરම්පරාව වටපිටාවේ අය සතුටු කරන්න අපි දේවල් කරනවා. ඔබ ඒක නවත්තලා ඔබගේ සාමය ආරක්ෂා කරන්න කටයුතු කරනවා මින් පස්සේ. එතකොට ඔබගේ ජීවිතයේ ප්‍රතිඵලයක් විදිහට ඔබට ඔබගේ කාලය, ශක්තිය නොවෙනස්ව තබාගෙන වැඩ කරන්න පුළුවන්. නැත්නම් අපි මානසික ශක්තියෙන් ගොඩ පිරිහෙන පුද්ගලයෙක් බවට පත් වෙලා ඍණාත්මක ශක්තියත් එක්ක ඒකාත්මක වෙලා අපේ සියලු දේවල් අඳුරට ගමන් කරන තත්යකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ශක්තිය හොඳින් පවත්වා ගන්න නම් මේ සීමාවන් කියන එක ඉතාල වැදගත් වෙනවා. ඒක කාටවත් ඕන විදිහට අල්ලපු ගෙදරට නෑදෑයොන්ට පවුලේ තියෙන එක සංස්කෘතීන් වලට අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියද අල්ලපු ගෙදර නැන්දලට පුංචිලට එයාලා කරපු විදිහට දේවල් කරන එක නෙවෙයි.
ඔබ ඒකට අවශ්‍ය පුද්ගලයන් අවශ්‍ය සීමාවක පමණක් තියාගෙන අනිත් අය ටිකක් දුරස් කරන එක හරහා ඔබ අවශ්‍ය ශක්තිය කළමනාකරණය කරගෙන ඔබ ඉස්සරහට යනවා. අනිත් මිනිස්සෝ අත්හරින්න තරහ කරගන්න නොසලකා හරින්න කියන එක නෙමෙයි මේ කියන්නේ. right. ඊළඟට තවත් වැදගත් කාරණාවක් වෙන්නේ වඩා හොඳ අවස්ථාවක් ඔබ ගොඩනගා ගන්නවා. ඔබ සොයා ගන්න ඕන ඔබව. මේ පේන මායාවන් එක්ක නෙවෙයි සමහර වෙලාවට. ඔබ වඩාත් විවෘත විශ්වාසදායක තීරණාත්මක වශයෙන් නැත්තම් බයකින් ඉන්නවනම් එහෙම නැතිව ඉන්නවා මේ අවස්ථාවන් එක්ක මේ මිදිලා ඔබ අවස්ථානුකූලව මිනිසුත් එක්ක සම්බන්ධ වෙනවත් එක්කම ශක්තියින් එක්ක සම්බන්ධ වෙනවත් එක්ක විශ්වාසයෙන් දේවල් කරගෙන යනවා ජීවිතය කියන්නේ ඔබ ස්වභාවිකවම වඩා හොඳ පරිසරයකට ගමන් කරන මාර්ගයට වැටෙන එක කියලා ඔබට තේරෙන්න ගන්නවා අපි කියනවා සාමාන්‍යයෙන් අර අපි හරි ට්‍රැක් එකට වැටෙනවා කියලා අන්න ඒ විදිහට ඔබගේ ගමන් මාර්ගය ටිකක් වෙනස් වෙලා අනවශ්‍ය බයෙන් මිදිලා අනවශ්‍ය ආකාරයට දේවල් විවෘත කරගෙන මිනිස්සුන්ට කියා කරන්න ඕනද කියන එකෙන් මිදිලා තීරණාත්මක ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ඔබ ලබාගත්ත කියලා ඔබට යම්කිසි මොහොතක දැනෙන්න පටන් ගන්නවා. තවත් කාරණාවක් වෙන්නේ සරල දේවල් වලින් ඔබ ගැඹුරු ප්‍රීතියක් ඔබ ලබනවා. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි මුදල්, දීපල, යාන වාහන, සිකුරුත්තන් දේවල් ටික ලොකුවට තියෙන නම් ඒ වළංගු භාවය මත රඳා පවතින එක. ඒකෙන් ගැඹුරු ප්‍රීතියක් ලබන එක. නමුත් ඔබට යම් කිසි කාලයක් තුලදී මේ தත්ත්වය ඔබ ගොඩනගාගෙන එද්දී සමහර වෙලාවට ඔබ පෘථග්ජන වීමත් එක්ක නැත්නම් අනිත් අයගේ තියෙන පුද්ගලික විදියට අනිත් අයට කරපු දේවල් ඔබට ජීවිතේ කවදා හරි භුක්ති විඳින්න සලස්සලා තියෙන දේවල් එක්ක මේ දැනෙන මට්ටම වෙනස් කරගෙන කවදා හරි විතරක් නෙවෙයි මේ ජීවිතේ ප්‍රතිඵලයක් විදියටම ජීවිතය පරිපූර්ණ නැහැ කියලා හිතන මිනිස්සු ගොඩාක් අතරේ ඔබට පොහසත් බවක් දැනෙන්න පටන් ගනී. ඔබට තියෙන දේවල්, ඔබගේ තියෙන මානසික ශක්තිය, මානසික නිරෝගීමත්භාවය, දේවල් දරා ගැනීමේ හැකියාව, මානසික ආතතිය, පීඩනය, කාංසාවලින් තොර බව කියන කාරණාවන් එක. ඒ නිසා පරිපූර්ණ නෝ ජීවිතයක් ගත කරනවා කියලා හිතෙන මිනිස්සුන් අතරේ පොහසත් ඉහළින්ම ඉන්න පුද්ගලයෙක් විදියට ඔබට ජීවිතේ ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් මේ දේවල් කියනකොට මේ කාරණා ටික කියනකොට කාගේ හරි නිකන් මේ වචන ටික අහනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා නැත්නම් ඇඟටම දැනෙනවා වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔබ මේ දේ පිළි අරගෙන කරන්න සූදානම් වීමේ ශක්තියක් ක්‍රියාත්මක වීමේ ශක්තියක් ඔබ තුල තියෙනවා කියලා ඔබ තේරුම් ගන්න. ඒ කියන්නේ විශේෂයෙන් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. මේ වචනවල යම්කිසි ශක්තියක් තියෙනවා. ඒ නිසා අර ඒක ගැන අපි මම වෙනම දවසක කතා කරන්න. ඒක ගැන වෙන දවසක කතා කරනකොට මේ කියන කාරණාවන් අහද්දි ඔබට දැනුණ දේ මොකක්ද කියන එක පිළිබඳව කමෙන්ට් එකක් දාන්න නම් ඒක වැදගත්. අන්න ඒ නිසා මේ ඒ කම්පන ශක්තියත් එක්ක අනිත් අයට වඩා සතුටින් ඉන්න පුද්ගලයා ඔබ වෙනවා නියත වශයෙන්ම. අන්නේ தත්ත්වයට ඔබට ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙනම් මේ කෙටි සුළු කාරණා ටිකට යම්කිසි කැපකිරීමක් කරන එක තමයි ඉස්සරහට ඔබට අවශ්‍ය වෙන්නේ. තවත් එකක් තමයි මේ කාරණාවන් ටිකත් එක්ක ඔබට සාමකාමී සම්බන්ධතාවයක් ඒ වගේම ඔබගේ ජීවිත කාලය පුරා ලැබෙන එක ලොකුම ප්‍රතිලාභයක්. ඒ කියන්නේ ඔබට අනිත් මිනිසුන් එක ගැටලු ප්‍රශ්න නැහැ. අභ්‍යන්තර ගැටුම් වැඩි තත්ත්වයක් අනිත් අයට තිබුණත් අනිත් මිනිසුන්ට සාපේක්ෂව ඔබට නැහැ. දයානුකම්පාව ආත්ම විශ්වාසය ඔබ තුළ ගොඩනගාගෙන යනකොට ඔබ ඔබේම මනසක් යුද්ධ කරන එක නවත්තන දවසක් එනවා. එදාට පුදුමාකාර සාමයක් ඔබ තුළ පවත්වනකොට ඒක ඒ ආත්මජනක අත්දැකීම ඒ දමනය නිසා ලැබෙන අත්දැකීම කොහොමද කියලා සමහර වෙලාවට වචන වලින් කියන්න බැරි තත්යකට යනවා. ඒක ඔබ තනියම අත්විඳිනවා. ඒක තමයි ඔබට විඳින්න පුළුවන් ඉහළම සතුටක් වෙන ජීවිතේ. මේ කාරණා ඔක්කොම බැලුවාම ඇත්තටම සත්‍ය වෙන්නේ ඉහළ කම්පනයක් තියෙන එක කියලා ඔබට කියන්නේ මේ තේරුම් කරන්නේ නැත්නම් අදහස් කරන්නේ වේදනාවක් නැති මානසික පීඩනයකුත් නැති තරහක් නැති කෝපයක් නැති නරක දිනයක් නැහැ කියන එකම නොවේ වුණාට ඒක තමයි. ඒ කියන්නේ ඒක ගොඩාක්ම අඩු. සමහරවිට බිඳුවටම ගේන්න පුළුවන් කෙනෙක් වුණොත් එහෙම ඇත්තටම සත්‍ය ඒක තමයි. ගොඩක් මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා බොහෝ පිරිසකට. උත්සාහය තුළ. එහෙනම් මේ වීඩියෝ එක රස විඳිනා මේකේ තියෙන අදහස ඔබ අතන කමෙන්ට් එකකින් සලකුණු කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි. සුබ දවසක්.